රටේ උගත් ජනතාව අමතමි. මතක තියාගන්න මේ ආණ්ඩුවට ගොඩක් අය එකතු වුණේ අර පාට කණ්ණාඩිය ගලෝගෙන කියලා. හැබැයි ඒ පාට කණ්ණාඩිය ගලෝගත්ත පමණින් තමන් සුදු පාට කණ්ණාඩියක් දාගෙන ඉන්නේ කියන එක අමතක වෙලා දැන් රතු පාට කණ්ණාඩියක් දාගන්න එපා. වැරදි නම් කවුරුත් වැරදි. මුලින් කියපු ජනාධිපති හරි නැත්තම් වෙන කවුරු හරි මාලිමාවට සම්බන්ධ කෙනෙක් එවකට ගොන් කතාවක් කියලා තියෙනවා නම් ඒක ගොන් කතාවක් කියලා කියන්න කොන්ද පණ තියාගන්න. දැන් හරි දේ කරනවා නම් කවුරු මොනවා කිව්වත් ඒ කරන දේ හරි කියලා කියන්න කොන්ද පණ තියාගන්න. මේක තමයි සුදු කණ්ණාඩියේ තියෙන්න ඕන හොඳම ලක්ෂණය. හැබැයි දැනටත් කොළ පාට, නිල් පාට, අනේ මන් දැන් පාටවල් කියන්න තේරෙන්නේ නැහැ, දම් පාට මේ වගේ කණ්ණාඩි දාගෙන ඉන්න ඇත්තෝ මේවා කලින් මෙහෙම කිව්වා දැන් මෙහෙමයි කියන්නේ කියලා කියාවි. ඒ කිව්වට මේක මේ යාළුවෝ කට්ටියක් එකතු වෙලා කරන නාට්‍යයක් නෙමෙයිනේ. මේක රට. එතකොට මේ තියෙන්නේ රජය. මේකේ ගන්න තීන්දුව తీරන අපිට අදාළයි, අපේ අනාගතයට වැදගත්. ගෝලීය වශයෙන් ප්‍රශ්නයකට තුඩු දෙලා තියෙන වෙලාවේ පෙට්‍රල් ඩීසල් වැඩි කරන එක සම්බන්ධයෙන් ගන්න යම් යම් තීන්දුව తీරන සම්බන්ධයෙන් රටක් හැටියට මේ වෙලාවේ රජයට සපෝට් කරන්න ඕන. කකුලෙන් අදින්න හදන අර පාට කණ්ණාඩි දාගෙන ඉන්න අය පිටිපස්සෙන් යන්න එපා කියලා පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. මතක තියාගන්න. රටකට මේ වගේ අවස්ථාවක ගන්න වෙන තීන්දුව తీරන ගන්න වෙන්නේ අද දවස ගැන හිතලා විතරක් නෙමෙයි, අනාගතය ගැනත් හිතලා. ඒ නිසා ඒ අනාගතය ගැනත් හිතලා ගන්න තීන්දුව తీරන බොහෝ විට පහුගිය දවස් කීපයේදී රජය විසින් ගත්ත තීන්දුව తీරන කාලෝචිතව මම නම් අනුමත කරනවා. යම් යම් තැන්වලදී අඩුපාඩු විදිහට යම් යම් දේවල් සිද්ධ වුණත් කාලෝචිතව සමස්තයක් හැටියට ගත්තාම හොඳ තීන්දුව తీරන ගත්තා. විශේෂයෙන් මේ වැඩි කරලා තියෙන තෙල් මිල තව ඉදිරියේදී තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවායි කියලා මට පෞද්ගලික හැඟීමක් තියෙනවා. එහෙමයි කියලා මං ගිහලා මගේ වාහනේට ඉක්මනින් පෙට්‍රල් ගහලා පුරවගන්නේ නැහැ මහත්තයෝ. මොකද හේතුව එළියේ වැඩ කරන, එළියේ බැහැගෙන ඉන්න කෙනෙක් හැටියට මං දන්නවා වෙන මිනිස්සුන්ට තෙල් නැතුව බිල මට විතරක් තෙල් තිබ්බයි කියලා මට කරන්න පුළුවන් ලොකු දෙයක් නැහැ. මොකද මිනිස්සුන්ගේ මනසට තෙල් නැත්තම් නෑ තමයි කියන හැඟීම යන නිසා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම නැවතත් මතක් කරලා දෙන්න කැමතියි. රතු කණ්ණාඩියක් දාගන්න එපා. මාලිමාව වුණත් JVP වුණත් වැරදි නම් කරලා තියෙන්නේ ඒවකට කියලා තියෙන කතා ගොන්නම් ගොන්ම තමයි කියලා කියන්න කොන්ද පණ තියාගන්න. ස්තුතියි බුද්ධිමත් ජනතාවනි.